ආයුබෝවන් සුබ දවසක් TTV නිවුස් තවත් විශේෂ අනාවරණයක් වෙතයි මේ අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ. ඉදිරි සතිය තුල තවත් හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු අත්අඩංගුවට පත්වීමට නියමිතයි. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වන විමර්ශනයකට අදාළව එක්තරා අමාත්‍යවරයෙකු ප්‍රශ්න කිරීමත් ඔහු අත්අඩංගුවට ගැනීමටත් නියමිත බව තමයි මෙම ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නේ. කොහෙන්ද පුවත අපි වාර්තා කරගන්නේ? ද ලීඩර් පුවත් වෙබ් අඩවියෙන් තමයි මේ විශේෂ පුවත අනාවරණය කරගන්නේ. ඔවුන් නම සඳහන් කරන්නේ නැහැ, කවුදයි සඳහන් කරන්නේ නැහැ. නමුත් අපි සූදානම් අද කවුද මේ ඇමතිවරයා කියන කතාවත් රටට හෙළි කරන්න විශේෂ අනාවරණයක් විදියට. අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් තවත් හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු මෙම සතියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතවතයි දැනගන්නට ලැබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මෙම හිටපු අමාත්‍යවරයා දැනට පාර්ලිමේන්තුවේ නොමැත. මේ විදිහට තමයි ද ලීඩර් පුවත වාර්තා කරන්නේ. ඔහු අමාත්‍ය දුරේ දරන ලද අමාත්‍යංශයේ රක්ෂණයක් පිරිනැමීමට අදාළ දූෂණයක් සම්බන්ධව විමර්ශනය කිරීමෙන් පසුව ලබන බදාදා ඔහු කොමිසම හමුවට කැඳවා තිබෙනවා. කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරන්නේ එදින ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවයි. මුලින් පොහොට්ටුව නියෝජනය කළ මොහු පසුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කළේය. මේ විදිහට තමයි ද ලීඩර් පුවත් අඩවිය මෙම ප්‍රවෘත්තිය පිළිබඳව වාර්තා කරන්නේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරලා තියෙනවා. මුලින් පොහොට්ටුවේ ඊටත් කලින් තවත් පක්ෂවල බොහොමයක හිටිය උත්තමයෙක් නේද? ගම්පහ කවුරුත් හොඳට අඳුරනවා කවුද කියලා. එක ප්‍රසන්න කෙනෙක් නම් තාමත් ඇතුලේ මං හිතන විදියට අප හම්බුණා. මට මතක නැති නිසා ලොකුවට ওই කතාව කියන්න යන්නේ නැහැ. එක්තරා කාරණයක් සම්බන්ධව. නමුත් ගම්පහ කියන්නේ පොහොට්ටුවේ ඉඳපු අති ප්‍රබලයෝ ටිකක් හොඳට ගොඩනැගිච්ච තැනක්. සහ මේ පක්ෂය ගොඩ නැගුවා, රටෙත් යම් දේවල් කරා. හැබැයි සියල්ලට වඩා ගම්පහ හිටපු පොහොට්ටුවේ මහතැන් ටික තමයි අපි දන්න තරමින් හොඳටම හරිහම්බ කරගත්තේ. විවිධ විදියට. ওই සමහර අයට දැන් නඩු යනවා. අපි දන්නවා මර්වින් සිල්වා. වත්කම් කොහොමද ආවේ කියලා හොයාගන්න බෑ. පුතාට අච්චරක් වාහන තියෙනවා, තාත්තා මෙච්චරක් වාහනවල යනවා, ඉඩ කඩන් නැති තරක් නැහැ. කොහොම ඉඩ, ඒ කියන්නේ ගෙදරින් උපන් තේකට හම්බෙච්චත් නෙවෙයි, අම්මා අප්පගේ බූදලෙන් හම්බෙච්චත් නෙවෙයි. හැබැයි හැමතැනම ඉඩම්. කැලණිය ගත්තාම මුළු කැලණියම රජා වගේ නේද? එහෙමයි හිටියේ. නමුත් අද නිකන් රජා අර බලු වෙලා කියලා කියන්නේ. ඉතින් ඒ තත්ත්වයට වැටිලා තියෙනවා. ඉතින් එහෙම තමයි. වැරදක් කරොත් ඒකට අනිවාර්යෙන්ම ප්‍රතිඵල හම්බෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මේ කවුද? ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයා, හිටපු අමාත්‍යවරයා, අද පාර්ලිමේන්තුවේ නැති බඩ තඩි කෙනෙක් හිටපු. හැබැයි පස්සේ නම් ටිකක් අර රටක දෝ ගිහිල්ලා නේද මේ කෙට්ටු කරගෙන ආවා. කවුරුත් දන්න පුද්ගලයෙක්. ඒ විදිහට තමයි ආරංචියේ තියෙන්නේ. ඇඟ බැදලා ඉන්නවා කියලා කිව්වොත් මේක හොඳට තේරුම් බේරුම් කරගන්න පුළුවන්. ඉතින් අපි නම නොකියුවත් නේද? ඇඟ බැඳපු උත්තමයෙක් පොට්ටුවේ ඉඳපු. ඒ කියන්නේ වරදක් කරලා අල්ලස් සම්බන්ධව, ඒ කියන්නේ නඩුව ගිහිල්ලා නඩුවෙන් අවසානයේ අර මේ අප පිට ඉන්නවා කියන්නේ එළියේ. කියන්නේ ඉන්නවා, නමුත් වරද කළා තියෙන්නේ. ඒකට දඬුවම් මැඟ බැදලා තියෙන්නේ. එහෙම පුද්ගලයෙක් ගම්පහ ඉන්නවනම්, ගම්පහ හිටපු ඇමතිවරයෙක් ඉන්නවනම්, එයා ඔය අපි දන්න තරමින් නිවාස ඇමතිකම් කරා. එතකොට නාගරික සංවර්ධන ඇමතිකම් කරා. විවිධ ඇමතිකම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ටිකක් ළඟින්ම ඉඳගෙන නේද? එයා විතරක් නම් මැද එයාගේ වටේ හිටපු ගෝලබාරයෝ 70 බුරුත්ත මේ සේරමත් එක්ක එකතු වෙලා රට කාබාස්විනිය කරපු එකෙක් තමයි ඔය ගම්පහ ඔයි කියන පුද්ගලයා. ඉතින් ඔන්න ඉදිරි දිනකදී කියන්නේ මේ ඉදිරි සතියේදී බදාදා දිනේදී අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවීමට නියමිතව තියෙනවා මේ රක්ෂණයක් සම්බන්ධව. මේ රක්ෂණයේ සම්බන්ධව කාරණාවම විතරක්ද මේ පුද්ගලයාට තියෙන්නේ කියලා ප්‍රශ්නකුත් එනවා. කමක් නැහැ. විමර්ශන කරන්න ඕන. එහෙමනේ එකින් එකනේ නේද? කාරණා ගොඩාක් තිබුණත් ඒ ඔක්කොටම දැන් සේරම ටික මෙන්න පොතක් දැන් ඔයාට දෙන්නම්. ওই පොතේ තියෙන ටික බලන් එන්න. අපි ප්‍රශ්න ටිකක් අහනවා කියලා තියාගත්තොත් මේ මිනිස්සුන්ට ගෙදර යන්න වෙන්නේ නැහැ. මුළු ජීවිත කාලෙම CID එකට වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙලා läගලා ඉන්න වෙන්නේ. ඒ නිසා ඔහොම එකින් එක ගෙන්නන එක හොඳයි නේද? ප්‍රශ්න කරලා ඒකට අදාළව විමර්ශනය කරන ගමන්ම, ඒකට අදාළව අධිකරණයට රැගෙන යන ගමන්ම අනෙක් පැත්තෙන් අනිත් කාරණා ටිකක් ගේනව නම් හොඳයි. දැන් අද මීට සුළු මොහොතකට පෙර අපිට වාර්තා වුණා කෙහෙලි රඹුක් කැල්ල වැඩිපුරම දැන් මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන සහ මේ පහුගිය කාලින්දම්ම වැඩිපුරම CIDට එන යන මිනිස්සයනේ. මං කියන්නේ කෙහෙලි රඹුක් කැල්ල මහත්තයාට වෙනම වාහනයක් දෙන්න ඕනේ තෙල් එක්ක.
මේ එන්නේ යන්න. මොකද දැන් වත්කමුත් තහනම් කරලා අත්හිටුවලානේ තියෙන්නේ රජයෙන් කෝටි 10ක විතර. ඉතින් කෙහෙලි රඹුක්කැල්ලයි දුවයි නෝනයි. ඔන්න තව දැන් ටිකකට කලින් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ යම් විමර්ශනයකට දාලව කැඳවා තිබුණා. අපි දන්නේ නැහැ ඒ විමර්ශනයෙන් අනතුරුව කෙහෙලිය නැවතත් අත්අඩංගුවට ගනීද නැද්ද කියලා. ප්‍රශ්නයක් නැහැ. ගත්තත් නැතත් ඉතින් ගත්තා වගේ තමයි. මොකද ඉන්න වෙලා තියෙන්නේ අර කරපු වැරදි කළ හොඳ පස්සෙන් එලවනවා කියලා තියෙනවානේ. ඉතින් එහෙම දෙයක් තමයි කෙහෙලියට වෙලා තියෙන්නේ. ඒ වගේ තව ඔය අර ගම්පහ කියපු පුද්ගලයා හා සමාන පුද්ගලයෝ දෙන්නෙක් හිටියා නලින් ප්‍රනාන්දු මහින්දානන්ද අලුත්ගමගේ කියලා. ඒ අර කැටගරියේම අර ක්ලාස් එකේ ඒ ක්ලාස් එකේ ඒ දෙන්නත් ඔන්න දැන් ඇතුලේ නේද? අවුරුදු 20කට විතර ඇතුලේ. ඉතින් එන්න බෑ. ලේසියෙන් එන්න බෑ. මොකද පොදු දේපල පනත යටතේ යම් වරදක් කරොත් අප එහෙම හම්බෙනව බොරු. ඉතින් ඒ අනාවරණයත් එක්ක අපි අදට මේ මොහොතට සමුගන්නම්. තවත් තොරතුරු රසක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙන්න. බොහොම ස්තුතියි.